මම බ්‍රවුන් sugar තමයි ගත්තේ. පැණි නැහැනේ ඉතින්. ඒකෙන් කප් 2ක් දැම්මා. වතුර කප් එකකුත් එකතු කළා. ඒක හොඳට පැණි කරගත්තට පස්සේ මම දැම්මා පොල් එකෙන් කප් 2කුත්. ඉතින් ඔය ටික හොඳට පැණි පොල් විදියට හදාගෙන ඒකට මම ලුණු දැම්මා, හරද මුංගු දැම්මා, කුරුඳු පොතු කෑල්ලකුත් දැම්මා. ඒවැ රස සුවඳ අල්ලයි කියලා මං හිතුව නිසා මම පස්සේ අයින් කරන්න බලාගෙන තමයි ඒව දැම්මේ. මොකද ඒක නිවෙන්න තියන්න ඕනේ. මංගාව තිබුණේ නම් self raising flour එක කොප්ප එකමාරක් එකතු කරා. වැනිලා හැඳි දෙකකුත් දාගත්තා. ඊට පස්සේ හොඳටම නිවෙන්න දීලා මම එකතු කරගත්තා බිත්තර දෙකක්. oven එකත් මම preheat වෙන්න තිබ්බා Celsius 180. ටි කොප්ප එකමාර ටිකෙන් ටික එකතු කරලා හොඳට mix කරගත්තා. ඒකටම මම බටර් මේස හැඳි දෙකකුත් එකතු කළා. මගේ tray එක හදාගත්තා. මං ආස නෑ ඒව හැපෙද්දි. මං අත පොල් කේක් කෑල්ල විතරක් කන්න. ඉතින් ඊට පස්සේ දෙතුන් පාරක් හොඳට ටැප් කරගෙන මං oven එකට දැම්මා Celsius 180 විනාඩි 50ක් 55ක් වගේ තමයි මට ගියේ මේ කේක් එක හොඳට බේක් වෙන්න. ඉතින් හොඳ ඉඟුරු තේ එකක් වගේ හදාගෙන සීනි අඩියෙන් දාලා රස පොල් කේක් කෑල්ලක් එක්ක දැන් ඉතින් රසයට කන්න පුළුවන්.